අපි අද බලමු ප්‍රොකියුමන්ට් ගැන. කොටේෂන් එකක් ක්ලයන්ට් කෙනෙක් ඇප්‍රූව් කරාට පස්සේ ඔයා කොටේෂන් එක සිලෙක්ටඩ් වලට ස්ටේටස් එක චේන්ජ් කරනවානේ. එතකොට ඔටෝමැටිකලි ප්‍රොකියුමන්ට් ලිස්ට් එකක් හැදෙනවා. ඒ කියන්නේ ඔයාට මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න අවශ්‍ය බඩු වල ලිස්ට් එකක්. BOM එක. ප්‍රොජෙක්ට් එකේ උඩ මේ තියෙන ප්‍රොකියුමන්ට් කියන බටන් එක ක්ලික් කරලා ප්‍රොකියුමන්ට් ඕපන් කරගන්න පුළුවන්. ඔයාට මෙතන උඩම සමරි කාඩ්ස් වලින් බලා ගන්න පුළුවන් ටෝටල් අයිටම්ස් කීයක් තියෙනවද, කීයක් ඔයා මිලදී ගත්තද කියන එක. මේකේ අයිටම්ස් 10ක් තියෙනවා. අපි තාම එකක්වත් අරන් නැහැ. ප්‍රොජෙක්ටඩ් ටෝටල් කියන එකෙන් බලා ගන්න පුළුවන් ඔයාට මේ බඩු ටික ගන්න යන වියදම. ඇක්චුවල් ටෝටල් කියන්නේ ඔයා බඩු මිලදී ගන්න ගිය ඇත්ත මුදල. මොකද සමහර වෙලාවට කඩේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්න පුළුවන් ඔයා ප්ලෑන් කරපු ගානට වඩා. ඔයාගේ කොටේෂන් එකේ තිබ්බ බඩු කඩවල් ගොඩකින් වෙන්ඩර්ස්ලා ගොඩකින් ගන්න තියෙනවා නම් මේ විදිහට වෙන්ඩර්ගෙන් වෙන්ඩ වෙන වෙනම ලිස්ට් එක පිළිවෙලට ඔටෝම හැදිලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ Apex hardware කියන එකෙන් items 4ක් ගන්න තියෙනවා. තව එකක්වත් අරන් නැහැ. බඩු ටිකට රුපියල් 9550ක් ඕනේ. වෙන්ඩර්ගේ name එක හෝ මේ ඊතලයේ ක්ලික් කරලා මෙහෙම බලා ගන්න පුළුවන් ඒ වෙන්ඩර්ගෙන් ගන්න තියෙන items ටික. මේ ලිස්ට් එකේ කොටේෂන් එකේ තිබ්බ items මේ විදිහට පෙන්නනවා. item එකක් ගද්දී ඔයාට බිල් කරපු ඇත්ත ගාන මෙතන actual cost කියන එකේ type කරන්න. වෙන්ඩර් ඔයාට invoice එකක් දුන්නොත් ඒ invoice number එක මෙතන type කරගන්න පුළුවන්. ඔයාගේ මේ item එකට serial number එකක් තියෙනවා නම් මේ serial number බටන් එක ක්ලික් කරලා ඔයාට serial number set කරගන්න පුළුවන්. මේ බටන් එක ක්ලික් කරාම මෙහෙම එකක් open වෙනවා. මෙතන ඔයාට manually serial number එක type කරන්නත් පුළුවන්. නැත්නම් මේ ස්කෑන් බටන් එක ක්ලික් කරලා ඔයාගේ ෆෝන් එකේ කැමරා එකෙන් බාර්කෝඩ් එක ස්කෑන් කරපුවාම ඔටෝම සීරියල් නම්බර්ස් ඇඩ් වෙනවා. අයිටම්ස් ලොකු ක්වොන්ටිටි එකක් තියෙනවා නම් ඔයාට සීරියල් නම්බර්ස් ඇඩ් කරද්දී ස්කෑන් කරලා ඇඩ් කරගන්න එක ලේසියි. සීරියල් නම්බර්ස් ඇඩ් කරාට පස්සේ සේව් බටන් එක ක්ලික් කරලා සීරියල් නම්බර්ස් ටික සේව් කරගන්න. අයිටම් එක බයි කරාට පස්සේ මේ ටික් මාක් එක ක්ලික් කරලා ඔයා මේ අයිටම් එක ගත්තා කියන එක මාක් කරගන්න. ඔයා ගන්න අයිටම් එකේ ඇත්ත ගානයි ඔයා කෝඩ් කරද්දී දාපු ඩීලර් ප්‍රයිස් එකයි එකම නම් ඔයාට ඇක්චුවල් කොස්ට් එක ආයෙ ටයිප් කරන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතන ටික් මාක් එක ක්ලික් කරන්න පුළුවන් අයිටම් එක ගත්තාම. එතකොට ඔටෝමැටිකලි ඇක්චුවල් ප්‍රයිස් එකත් ෆිල් වෙනවා බලා ගන්න පුළුවන් ඔයාට. අයිටම් එක බයි කරපු වෙලේම සීරියල් නම්බර් දාන්න අවශ්‍ය නැහැ. පස්සේ වෙලාවකත් ඔයාට මේ ටික් මාක් දාපු අයිටම් එකක සීරියල් නම්බර්ස් ඇඩ් කරන්න හෝ එඩිට් කරන්න පුළුවන් මේ සීරියල් නම්බර් බටන් එක ක්ලික් කරලා. එකම වෙන්ඩර්ගෙන් මේ වගේ අයිටම්ස් ගොඩක් ගද්දී එකම ඉන්වොයිස් එකට නම් අපි බයි කරේ අයිටම් එකෙන් අයිටම් එකට වෙන වෙනම ඉන්වොයිස් නම්බර්ස් ටයිප් කරන්න ඕනේ නැහැ. මෙතනින් අපිට පුළුවන් අයිටම්ස් ඔක්කොටම එකපාර ඉන්වොයිස් නම්බර් එකක් ඇඩ් කරන්න. මෙතන ඉන්වොයිස් නම්බර් එක ටයිප් කරලා කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම අයිටම්ස් වලට ඒ ඉන්වොයිස් නම්බර් එක ඇඩ් වෙනවා. අපි මේ කෝඩ් කරපු අයිටම් එකක් මොකක් හරි හේතුවකට ලිස්ට් එකෙන් අයින් කරන්න ඕන නම් උදාහරණයක් විදිහට ඔයා කෝඩ් කරපු අයිටම් එක වෙන්ඩර් ළඟ නැත්නම් ඔයාට මේ බටන් එක ක්ලික් කරලා මේ අයිටම් එක රිමූව් කරගන්න පුළුවන්. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙහෙම කන්ෆර්මේෂන් ඩයලොග් එකක් එනවා. ඒකෙන් රිමූව් බටන් එක ක්ලික් කරාම ඒ අයිටම් එක රිමූව් වෙනවා. රිමූව් කරපු අයිටම් එකක් ලිස්ට් එකේ පෙන්වන්නේ මේ විදිහට. ඔයාට ඒ අයිටම් එක නැවත ලිස්ට් එකට දාගන්න ඕන නම් මේ බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ එන කන්ෆර්මේෂන් ඩයලොග් එකේ රීස්ටෝර් කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඒ අයිටම් එක ආයෙ ලිස්ට් එකට ඇඩ් වෙලා තියෙනවා. ඔයා කෝඩ් කරපු අයිටම්ස් වලට අමතරව තව මොනවා හරි ඔයාට මිලදී ගන්න අවශ්‍ය නම් මෙතන උඩ තියෙන ඇඩ් අයිටම් බටන් එක ක්ලික් කරලා ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් අයිටම් බටන් එක ක්ලික් කරාම මේ විදිහ එකක් ඕපන් වෙනවා. එතනින් උඩින්ම තෝරන්න තියෙන්නේ මේක අයිති වෙන කොටේෂන් එක. මේ අයිටම් එක ඔයාගේ ඉක්විප්මන්ට් ලිස්ට් එකේ ප්‍රයිසිං තියෙන එකක් නම් කැටගරි එක තෝරලා ඇඩ් කරගන්න පුළුවන්. කස්ටම් අයිටම් එකක් නම් මේ කස්ටම් අයිටම් ටික් මාක් එක දාලා කැටගරි එක තෝරලා ඉන්ටර්නල් නේම් ඩිස්ප්ලේ නේම් ටයිප් කරලා වෙන්ඩර් සිලෙක්ට් කරලා ඩීලර් ප්‍රයිස් ටයිප් කරගෙන වොරන්ටි ටයිප් කරගෙන ක්වොන්ටිටි එක ටයිප් කරගෙන ඇඩ් කරගන්න පුළුවන්. අපි බලමු අපේ ඉක්විප්මන්ට් ලිස්ට් එකේ තියෙන අයිටම් එකක් ඇඩ් කරගෙන. ඉස්සෙල්ලාම මෙතනින් කැටගරි එක තෝරන්න.
ඊට පස්සේ අවශ්‍ය අයිටම් එක මෙතනින් සර්ච් කරලා හෝ සිලෙක්ට් කරගන්න. මෙතනින් quantity එක ටයිප් කරන්න. ඔයාලට පේනවා මෙතන ඩීලර් ප්‍රයිස් එකක් විතරයි පෙන්වන්නේ. රීටේල් ප්‍රයිස් එකක් පෙන්වන්නේ නැහැ. මොකද ඔයා මේ කොටේෂන් එක ක්ලයන්ට් ගෙන් අප්‍රූව් කරගෙන ඉවරයිනේ. එතකොට ආයෙ ක්ලයන්ට් ගෙන් මේකට ආයෙ කිරීමක් කරන්න බෑනේ. එතකොට ඔයාගේ සල්ලි වලට තමයි මේ අයිටම් එක ගන්න වෙන්නේ. ඔයා ක්ලයන්ට් ගෙන් ආයෙ කිරීමක් කරනවා නම් අලුතෙන් ඒ අයිටම් එක විතරක් තව කොටේෂන් එකක් දාලා ක්ලයන්ට් ගෙන් අප්‍රූව් කරාට පස්සේ ඒ කොටේෂන් එක සිලෙක්ටඩ් ස්ටේටස් එකට මාරු කරලා එන්න ඕනේ ප්‍රොකියුමන්ට් වලට. අපි දැන් මේ ඇඩ් කරපු අයිටම් එක ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතන මේ non coded tag එක පෙන්වන්නේ අපි මෙතනින් ඇඩ් කරගන්න අයිටම් වලට විතරයි. ඔයාගේ මේ ලිස්ට් එකේ තියෙන අයිටම් එකක් ඔයාගේ ඉන්වෙන්ටරි එකේ තියෙනවා නම් ඔයාට ඒක ආයෙ බයි කරන්න අවශ්‍ය නැහැනේ. අයිටම් එකක නමක් ඉස්සරහින් මේ විදිහට available in stock කියලා පෙන්වනවා කියන්නේ ඒ අයිටම් එක ඔයාගේ ඉන්වෙන්ටරි එකේ තියෙනවා කියන එක. උදාහරණයක් විදිහට මේ 3U rack එක ඉස්සරහින් available in stock 3 කියලා පෙන්වනවා. ඒ කියන්නේ ඔයාගේ ඉන්වෙන්ටරි එකේ 3U rack 3ක් තියෙනවා. ඔයා ඉන්වෙන්ටරි එකට ගිහින් බැලුවොත් බලා ගන්න පුළුවන් ඉන්වෙන්ටරි එකේ අයිටම් 3ක් ඇත්තටම තියෙනවා. මෙතන පෙන්වනවා ඔයාට බයි කරන්න ඕනේ quantity එක. අපිට 3U rack 3ක්ම ඉන්වෙන්ටරි එකේ තියෙන හින්දා අපිට ඒක ඉන්වෙන්ටරි එකෙන් ගන්න පුළුවන්. ඒ නිසා මෙතන ඉන්වෙන්ටරි එකෙන් ගන්න බලාපොරොත්තු වෙන quantity එක ටයිප් කරගන්න පුළුවන්. අපිට 3U rack එකක් විතරක් අවශ්‍ය හින්දා අපි මෙතන එකක් කියලා ටයිප් කරගෙන මේ set බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ vendor list එකේ පල්ලෙහිම from inventory කියලා එකක් හැදෙනවා. ඒකට ගියාම බලා ගන්න පුළුවන් ඔයාට ඉන්වෙන්ටරි එකෙන් ගන්න තියෙන items ටික. මතකද කලින් 3U rack 3ක් available කියලා පෙන්වුවා. ඒත් දැන් පෙන්වන්නේ 2යි කියලා. මොකද අපි 3U rack එකක් රිසර්ව් කරානේ. අපිට ඉන්වෙන්ටරි එකට ගිහින් බැලුවොත් අපිට මෙහෙම 3U rack තියෙන total quantity එක 3යි කියලා පෙන්වනවා. ඒ කියන්නේ ඔයාගේ ඉන්වෙන්ටරි එකේ ඇත්තටම 3U rack 3ක් තියෙනවා. ඒත් available 2යි කියලා පෙන්වන්නේ. මොකද අපි procurement එකෙන් 3U rack එකක් රිසර්ව් කරලා තියෙන්නේ. එතකොට එක 3U rack එකක් ඒ project එකට ඕනේ නින්දා ඇත්තටම 3ක් තිබ්බට තව වැඩකට ගන්න පුළුවන් 3U rack ප්‍රමාණය 3ක් නෙමේ 2යි. ඔයා රිසර්ව් කරාට තවම ඉන්වෙන්ටරි එකෙන් ෆිසිකලි 3U rack එකක් ගත්තේ නැහනේ. අන්න ඒ ගන්න වෙලාවට මෙතන check mark එක ක්ලික් කරන්න. එතකොට මෙහෙම එකක් ඕපන් වෙනවා. ඔයා ඉන්වෙන්ටරි එකේ තියෙන items වලින් මොන item එකද ඇත්තටම මේ වැඩේට ගන්න කියන එක select කරන්න. serial numbers නැති item එකක් නම් මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔයාගේ ඉන්වෙන්ටරි තියෙන item 3න් දෙකක් ඔයා 1900ට buy කරපු එක. එකක් 2100ට buy කරපු එක. ඔයාට මෙතනින් කැමති එකක් select කරගන්න පුළුවන්. මෙතන උඩ පෙන්නනවා ඔයාට අවශ්‍ය quantity එක. ඒක මෙතනින් type කරන්න. ඊට පස්සේ confirm button එක click කරන්න. දැන් අපි ඇත්තටම මේ item එක inventory එකෙන් අරන් හින්දා ආයෙමත් inventory එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් දැන් total quantity එක පෙන්වන්නේ 2ක් කියලා. මතකද කලින් 3ක් කියලා පෙන්වුවේ. අපි තව item එකක් බලමු. බලන්න මේ power supply එකෙත් available stock 3 කියලා පෙන්වනවා. ඒ වගේම මෙහෙම partial stock කියලාත් පෙන්වනවා. partial stock කියලා පෙන්වන්නේ අපිට buy කරන්න ඕනේ quantity එකට වඩා අඩුවෙන් නම් stock එක inventory එකේ තියෙන්නේ. බලන්න අපිට මේකේ 4ක් buy කරන්න ඕනේ. ඒත් inventory එකේ තියෙන්නේ 3යි. අපි inventory එකට ගිහින් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඇත්ත නේද කියලා. අපි මෙතන ඉන්වෙන්ටරි එකෙන් ගන්න බලාපොරොත්තු වෙන quantity එක කලින් වගේ type කරමු. ඉන්වෙන්ටරි එකේ 3ක් තියෙන නිසා අපි 3ක් type කරමු මෙතන. මෙතන ඔයාට ඉන්වෙන්ටරි එකේ තියෙන ඔක්කොම අරන් බැරි නම් අඩු ප්‍රමාණයක් වුණත් type කරගන්න පුළුවන්. අපි දැනට 3ක් type කරමු. ඊට පස්සේ මේ set button එක click කරන්නයි තියෙන්නේ. අපිට මේ power supply total 4ක් ගන්න තිබ්බනේ. 3ක් ඉන්වෙන්ටරි එකෙන් ගන්න නිසා අපිට අලුතෙන් buy කරන්න ඕන ප්‍රමාණය මෙතනින් බලා ගන්න පුළුවන්. ඉන්වෙන්ටරි එකේ තිබ්බ power supply 3ම අපි රිසර්ව් කරපු හින්දා දැන් available stock 0 කියලා පෙන්වන්නේ.
මේ අයිටම් එක සාමාන්‍ය විදිහට ඔයාට බයි කරන්න පුළුවන් අපි කලින් කරා වගේ. අපි from inventory එකට ගිහින් බැලුවොත් ඔයාට කලින් වගේ මෙතන බලා ගන්න පුළුවන් power supply 3ක් inventory එකෙන් ගන්න කියලා ඇවිල්ලා තියෙනවා. inventory එක open කරොත් අපිට දැන් බලා ගන්න පුළුවන් power supply 3ක් total inventory එකේ තියෙනවා. ඒත් available ගාන 0. මොකද අපි power supply 3ක් දැන් reserve කරලානේ තියෙන්නේ. කලින් වගේම power supply 3 physically inventory එකෙන් ගද්දි මෙතන check mark එක click කරන්න. එතකොට මෙහෙම එකක් open වෙනවා කලින් වගේම. ඉන්වෙන්ටරි එකේ සීරියල් නම්බර්ස් තියෙන අයිටම් එකක් නම් මේ ගන්නේ. ඔයාට ඒ සීරියල් නම්බර්ස් ටික බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් ඔයා ඉන්වෙන්ටරි එකෙන් ගන්න අයිටම් වල සීරියල් නම්බර්ස් මැනුවලි සිලෙක්ට් කරලා ඉන්වෙන්ටරි එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ස්කෑන් බටන් එක ක්ලික් කරලා සීරියල් නම්බර් එක ෆෝන් එකේ කැමරා එකෙන් ස්කෑන් කරලා ඉන්වෙන්ටරි එකෙන් ගන්න පුළුවන්. සීරියල් නම්බර් සිලෙක්ට් කරගත්තට පස්සේ මේ තියෙන කන්ෆර්මේෂන් බටන් එක ක්ලික් කරන්න. ඔයාට ඕනෙම වෙලාවක ඕනෙම ප්‍රොජෙක්ට් එකට ඇවිත් මේ සීරියල් නම්බර් බටන් එක ක්ලික් කරලා අයිටම් එකේ සීරියල් නම්බර්ස් බලා ගන්න පුළුවන්. හිතන්න ඔයා කරපු ප්‍රොජෙක්ට් එකකට ඔයා අවුරුද්දකින් විතර යනවා රිපෙයාර් එකකට. කැමරා එකක් පිච්චිලා. ඔයාට කෙලින්ම ප්‍රොජෙක්ට් එකේ ප්‍රොකියුමන්ට් එකට ඇවිත් ඒ කැමරා එකේ ස්ටිකර් එකේ තියෙන සීරියල් නම්බර් එක මෙතනින් සර්ච් කරලා හෝ මෙතනින් ස්කෑන් කරලා බලා ගන්න පුළුවන්. ඔයා ඒ කැමරා එක ගත්තේ මොන වෙන්ඩර්ගෙන්ද, ඉන්වොයිස් නම්බර් එක මොකක්ද වගේ දේවල්. එතකොට වොරන්ටි වගේ දෙයක් ට්‍රැක් කරන්න ගොඩක් ලේසියි. මෙතන මේ තියෙන එක්ස්පෝර්ට් බටන් එක ක්ලික් කරාම ඔයාට මේ ලිස්ට් එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. Apple Notes වගේ ඇප් එකකට මේක දාගත්තොත් items වෙන වෙනම ටික් මාක් එකක් බලා ගන්න පුළුවන් ඔයා බයි කරපු සහ නැති item එක. අපිට මේ ප්‍රොජෙක්ට් එකට selected quotation එකකට වඩා තියෙනවා නම් මෙතන මේ තියෙන display options බටන් එකෙන් අපිට buy quotation group කරගන්න පුළුවන්. ඩිෆෝල්ට් ගෲප් වෙලා තියෙන්නේ වෙන්ඩර් අනුව විතරයි. ඊට අමතරව පල්ලෙහා ෆිල්ටර් ඔප්ෂන් වලින් අපිට එක කොටේෂන් එකක් විතරක් බලා ගන්න ඕන නම් Tamanට අවශ්‍ය විදිහට ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. අපි ඉන්ස්ටලේෂන් එකක් කම්ප්ලීට් කරාට පස්සේ හිතන්න ඔයා ගත්ත අයිටම්ස් මොන හරි ඉතුරු වෙනවා. ඔයා ඒක ඉන්වෙන්ටරි එකට ඇඩ් කරන්නේ නැතුව අහපව් වෙන්ඩර්ට කඩේට රිටර්න් කරනවා. අපිට කරන්න තියෙන්නේ මෙතනින් ඇඩ් අයිටම් ගිහින් කොටේෂන් එක තෝරලා අයිටම් එක සිලෙක්ට් කරගෙන කොන්ටිටි එකට ඔයා රිටර්න් කරන කොන්ටිටි එක ඍණ සලකුණ එක ටයිප් කරන්න. ඊට පස්සේ ඇඩ් බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ ලිස්ට් එකේ බලා ගන්න පුළුවන් රිටර්න් ටැග් එකක් එක්ක ඔයාගේ ඒ අයිටම් එක පෙන්නනවා. ඔයා මේක රිටර්න් කරද්දි ඔයාට වෙන්ඩර්ගෙන් හම්බුන ඇක්චුවල් ප්‍රයිස් එක මෙතන ටයිප් කරලා ටික් මාක් එක ක්ලික් කරන්න. ඔයා ප්‍රොජෙක්ට්ස් දෙක තුනක් එකපාරට කරනවා නම් ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට බඩු වෙන වෙනම ගන්න ඕනේ නැහනේ. අන්න ඒ වෙලාවට මේ සයිඩ් බාර් එකේ තියෙන ග්ලෝබල් ප්‍රොකියුමන්ට් එකට යන්න. මෙතන ඇක්ටිව් ප්‍රොජෙක්ට්ස් ඔක්කොගෙම බයි කරන්න ඕන ප්‍රොකියුමන්ට් ලිස්ට් එකක් එක තැනකින් බලා ගන්න පුළුවන්. උඩ ඩිස්ප්ලේ ඔප්ෂන් ගිහින් මේක ගෲප් කරන්න පුළුවන්. වෙන්ඩර්ස්ලා වෙන වෙනම ගෲප් කරගන්න මේක සිලෙක්ට් කරන්න. ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එක වෙන වෙනම බලා ගන්න ඕන නම් මේක සිලෙක්ට් කරන්න. මෙතනිනුත් බඩු ගන්න විදිය කලින් වගේම තමයි.